දෙමළ ජන සංහාරය බේරගත්තේ මේ රටේ හමුදාව කියන එක කිව්වේ කවුද? තමිරිනි ජයකුමාරන් මේ පොතේ ජනාධිපතිතුමා මේ පොත සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂාවෙන් මේ රටේ හැම දරුවටම බෙදන්න ඕනේ. මේ රටේ ආණ්ඩුව තියුණු අසිපතක සෙවණයට මගේ අරගලය. කවුද මේ තමිරිනි ජයකුමාරන්? මේ පොන්නම්බලම් වගේ ගෙදරට වෙලා ඉඳලා අරගලය කරපු කෙනෙක් නෙමෙයි. තරදුඩු වෙන ගෙදර වගේ ඩොලර් වලට කයින් කෙනෙක් නෙමෙයි. මේ ඇවිල්ලා LTT සන්නද්ධ නායිකාව, දේශපාලනාංශේ නායිකාව අපේ රටේ කරුමෙට මෙතුමිය දැන් මැරිලා 2015 පිළිකාවකින් මිය ගියා. තමන්ගේ මුළු තරුණ ජීවිතේම ශිෂ්‍යාවක් කාලේ ඉඳලා 2009 අපේ රට ත්‍රස්තවාදී අවසන් වන තුරුම LTT සන්නද්ධ අංශයේ සහ දේශපාලන කාන්තාංශයේ හිටපු නායිකාව. අපි දරපු තැනැත්තියක් මෙතුමිය පොතේ පැහැදිලිව කරලා තියෙනවා. LTT සංවිධානය කොහොමද දෙමළ දරුවන්ව යුද්ධයට භාවිතා කරේ කියලා ප්‍රභාකරන්ලා සැප විඳින අතරේ කුමාරයන් කියනවා අන්ඩ්‍ර කුමාර මේක කියවලා නැහැ. අන්ඩ්‍ර කුමාර මේක කියවලා අන්ඩ්‍ර කුමාර කොහොමද පොත් කියවන්නේ? මේ පොත අනිවාර්යයෙන්ම අන්ඩ්‍ර කුමාර කියවලත් නැහැ. බිමල් රත්නායක කියවලත් නැහැ. ලාල්කාන්ත කියවලත් නැහැ. මහපලගම කියවලත් නැහැ. හරිනි කියවලත් නැහැ. ඔබ කියන ඕන කෙනෙක් මේ පොත කියවලා නැහැ. ඒකයි යෝන්ට මේ දෙමළ ත්‍රස්තවාදය පිළිබඳ අනුකම්පාවක් ඇති වෙන්නේ. බොහොම හොඳයි ජනාධිපතිතුමා. දෙමළ මිත්‍රවරුන්ගේ රැස්වීම් වලට යන්න, මුස්ලිම් සහෝදරවරුන්ගේ වට යන්න, සිංහල බෞද්ධයන්ගේ වටත් යන්න, බර්ගර්ලාගේ වටත් යන්න, ගිහිල්ලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. ජනාධිපතිතුමා රටේමනේ. හරි. හැබැයි මෙතුමා ගිහිල්ලා යාපනයේ පුස්තකාල ගිනි තියපු එක කියන්නේ ඇයි මේ මොහොතේ? මොකද දකුණේ සිංහල ජන ප්‍රජාව අතර පැහැදිලිවම දැන් තේරුම තියෙනවා මෙතුමා සහ ආණ්ඩුව මේ රටේ මිනිස්සු රවට්ටනවා කියලා. දැන් සුළු ජන වර්ගවල ඡන්ද පදනම දිහා බලන්න පටන් ගන්නවා. ඒතකොට ජාතිවාදී අවුස්සන්න තමයි ජනාධිපතිවරයා මේ කතාව කියන්නේ. ඔහුට මොකටද එකපාර මතක් වෙන්නේ මේ වෙලාවේ යාපනයේ පුස්තකාල ගිනි තියපු එක? ජනාධිපතිතුමනි ඔබතුමාට එක උපදේශයක් දෙන්න. ඔබතුමාට හොඳ උපදේශකයෝ නැහැ. ඔබතුමාට හොඳ උපදේශකයෝ නැති නිසා තමයි ඔබතුමාට මේ හුණ්ඩුව එහෙම නැත්නම් මේ තහඩුවක් ගියත් ලක්ෂ 10ක් දෙනවා වගේ වචන පිට වෙලා අනාගන්නේ. මම දෙන්න සර්වජන බලයේ විදියට ඔබතුමාට උපදේශයක් මාධ්‍ය ප්‍රකාශක විදියට සර්වජන බලය. ඔබතුමා යන්න දෙමළ සහෝදරවරුන්ගේ ප්‍රජාවල රැස්වීම වල. ගිහිලා කියන්නේ යාපනයේ පුස්තකාලය අන්තවාදීන් ගිනි තැබුවා. ඒක වැරදි. ඒ වගේම ඔබතුමා කියන්න උන්ට දළදා මාලිගාවට පහර දීපේක වැරදි කියලා ඔබතුමා කියන්න ඕනේ. ඒ දළදා මාලිගාවට පහර දුන්නාට පස්සේ මේ රටේ දකුණේ සිංහල ප්‍රජාව එක අතක් ඉස්සුවේ නැහැ දෙමළ ප්‍රජාවට විරුද්ධව මේ සිවිල් ජන දෙමළ ප්‍රජාවට විරුද්ධව කියලා. ඔබතුමා ඒකත් කියන්න ගියා. ඔබතුමා ගිහිල්ලා කියන 83 ජූලි කලබල වෙලාවේ කොළඹ වැල්ලවත් ආශ්‍රිතව අසරණ දෙමළ මිනිස්සු අන්තවාදීන් විසින් ඝාතනය කරොප්පා. ඔවුන්ගේ දේපල පිච්ච බව ඔබතුමා කියන්නේ ඒක. හොඳයි. හැබැයි ඒ වගේම ඔබතුමා කියන්න ගෝනගල සිංහල ගමේ තර්ජිත ගමේ අමුවේ ගිහිල්ලා ඒ අහිංසක මිනිස්සුන්ගේ දරුවෝ බිත්තිවල ගහලා දෙමළ ත්‍රස්තවාදීන් මරපු බව. ඔබතුමා ඒකත් කියන්න ගිහිල්ලා. ඒක ඔබතුමා කියන්න ගිහිල්ලා උතුරට සිල් ගන්න යන්නේ වෛරෙන් කියලා ඔබතුමා කිව්වනේ. දෙමළ ප්‍රජාවින් රැස්වීමක ඔබතුමා ඒ වගේම කියන්න අරන්තලාවේ භික්ෂු ඝාතනය කරත් ඔබතුමා කියන්න අහිංසක නිරායුධ ස්වාමීන් වහන්සේලා පොඩි හාමුදුරුවරු මොට පිහිවලින් කපලා මරපෙගත් ඔබතුමා කියන්න ගියේ. ඔබතුමා ගිහිල්ලා කියන්න උතුරට සිල් ගන්න යන්නේ ඒ වෛරෙන් කියලා කියන ගමන්ම ඔබතුමා පුළුවන් නම් කියන්න සීමා බෝධියට ගිහිල්ලා හමුදා විදිහට වෙස්වලාගෙන සිල්ගත් උපාසක අම්මලට වෙඩි තියලා එතන 86 මැරුවා කියලා දෙමළ ත්‍රස්තවාදී. ඒටි ත්‍රස්තවාදී. අයි ඔබතුමා ඒක කියන්නේ නැත්තේ. ඔබතුමා කියලා කියන කත්තන්කුඩියේ ඒ මුස්ලිම් බැතිමතුන් තමන්ගේ පල්ලියේ ඒ ආගම සිහි කරන මොහොතේ ගිහිල්ලා මැරුවා කියලා. ඒටි ත්‍රස්තවාදීන් වර්ග ඝාතනය කරා. ඔබතුමාට අයි මේ සිංහල ජන ප්‍රජාවෙන් ප්‍රශ්න. ඔබතුමා අයි ගිහිල්ලා යාපනයේ පුස්තකාලේ සකසනවා. ඔබතුමා දෙතුන් පැත්තම කියන්න. ඒ කියන අතර ඔබතුමා කියන්නේ අන්න ගජේන්ද්‍ර පොන්නම්බලම් ජාතිවාදයේ අවුස්සන නැමතවතාවක් උත්සාහ කරන උතුරේ දෙමළ ජනතාව සංවිධානය කරා. තරදු උඩුවෙර ගෙදර කියලා මහත්තයෙක් ඉන්නවා. ඔහු කියනවා ලංකාවේ හමුදාව ජනසංහාරයක් කරා කියලා. ඔහුගේ Facebook එකේ. උන්ට සල්ලි එන්නේ කොහෙන්ද අපි දන්නේ නැහැ. ඔහු කියලා තියෙනවා ඒක. ජනසංහාරයක් කරා කියලා. අපේ අලුත් වීඩියෝස් බලන්න Facebook පිටුවට ලයික් කරලා YouTube channel එක subscribe කරන්න.